ඉතින් මේ තියන්නේ අපි පොට්ටල හිටවල තියෙන අපේ පැලටි ඉතින් ප්ලාන්ටේෂන් ප්‍රජෙක්් එක ගැන මම ඉස්සරහට විස්තර කරන්නම්. ඉතිං මේ පල්ලෙහ තියල තියෙන පොට්ටල්ට සාත්තු කරන්න ගිය අපි උදෙම. ඉතිං මේ තියෙන්නේ අපේ උඩ දැනට අපි පැල හිටවගෙන යන ටික. ඉතිං අද වැඩටික තියෙන්නේ කලින් දවස හිටවපු පැලටිකට වතුරු ටික දාලා ඉතුරු පැල සෙට් එක හිටවන්න. ඉතිං ඒක තම අද උදෙම අපිට කරන්න තිබ්බ වැඩේ. ඉතිං ඔය විදියට අපි ඒ වැඩටික කරන් ගියා. මේ ප්‍රොජෙක්ටක් ගැන විස්තරයක් කිව්වොත් මේක අපි එකැනේ මේ ප්ලාන්ටේෂන් එක අපි කරන්න යන්න හිතන් ඉන්න ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන කන්සෙප්ට් එකෙන්. ඒන්නේ සම්පූර්ණ සිස්ටම්ස් වලින් මේ බල හෙල්ත් එක ඒ වගේ දේවල් කන්ට්‍රෝල් වෙන විදිහට. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක ගැන මම ඇත්තට විස්තරහට තව විස්තර දෙන්න. ඉතින් ඒ උදේ වැඩ ටික ඉවර කරලා අපිට අපි දැන් යනවා උදේට කන්න. ඉතින් කාලා බීලා උදේ වරුව ඉවර කරලා අපි දවල්ට යනවා ස්පෙක්ට්‍රා 3D එකේ අපේ කැම්පස් එක ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ වැඩ ටික සහ ඒ ස්පෙක්ට්‍රා 3D එක ගැන පොඩි අදහසක් මෙතනදී දෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ වැඩ ටිකත් එක බලන්න අපි යනවා ස්පෙක්ට්‍රා 3D එකට. ඉතින් ස්පෙක්ට්‍රා 3D එකට ගිහිල්ලා අපි ආයෙ කතා කරමු. හරි, ඉතින් මේ තියෙන ස්පෙක්ට්‍රා 3D එක දැන් මේ යන්නේ ඕකේ අර මැග්නට් කර්ටන් දෙකක කර්ටන් එකක කියන්නේ අර ඇතුළට යන තැනකට ජොයින්ට් වෙන කැලිවර් එකක් හදන ප්‍රොඩක්ෂන් එකක්. ඉතින් ඒ වැඩේ ඩිසයින් කරෙත් අපිම තමයි ස්පෙක්ට්‍රා 3D එකෙන්. ඉතින් ඕගලන්ටත් මොන හරි එහෙම 3D ඩිසයින් කරගන්න ප්‍රින්ට් කරගන්න මොන හරි තියෙනවා නම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙකේම නම්බර් එකක් දාන්නම්. ඉතින් ඒ නම්බර් එකට කතා කරලා හෝ මෙසේජ් එකක් දාලා ඕගලන්ට ඕනම ඩිසයින් එකක් සහ ප්ලාස්ටික් PLA print එකක් ඕගලන්ට කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපි ස්පෙක්ට්‍රා 3D එකේ වැඩෙත් ඉවරයි. දැන් මේක අපි බලලා ඒකේ ෆයිනල් මේ වටික ඔක්කොම චෙක් කරලා ප්‍රොඩක්ෂන් එකට දාලා තියෙන ප්‍රොඩක්ෂන් එකත් ඔය විදියට ඉවරුණා. ඉතින් මම මේක ටයිම් ලැප්ස් කරලා දැම්මේ මොකද වීඩියෝ එක ගොඩක් වෙලා යන නිසා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අන්තිමට ප්‍රොඩක්ට් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අද දවසට අදාළ වැඩ වලින් තව එක වැඩ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ගේ ෆිසික්ස් සබ්ජෙක්ට් එකට අදාළ ප්ලේලිස්ට් එකේ A level ප්ලේලිස්ට් එකේ මැග්නටික් ෆීල්ඩ් එක නැත්නම් චුම්බක සම්බන්ධව කරන අඩමේ වීඩියෝ එකක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකේ වැඩ ටික තමයි ඊළඟට කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ වැඩේ මට මේ විදියට ඒ වැඩ ඉවර කරලා අද දවසේ වැඩ ටික ඉවර වෙනවා. ඉතින් ආයි දවසක වීඩියෝ එකකින් හම්බෙමු.